Hello guys, welcome back to my channel. අද මගේ හවස් වරුව ගෙවුනේ කොහොමද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. හවස 4ට විතර මම බිස්කට් වලට ජෑමුත් ගාගෙන තේ එකක් බිව්වා. මොකද උදේ වරුවම මගේ කෝස් එකේ වැඩත් එක්ක මම බිසි වෙලා හිටියේ. ඉතින් දැන් තමයි පොඩ්ඩක් ෆ්‍රී ටයිම් එකක් හම්බුනේ. ඔන්න ඊට පස්සේ මං අද ක්ලාස් ගිහිල්ලා යන ගමන් ජම්බු තිබුණ පාරේ රුපියල් 200ක විතර ජම්බු මෙතන කොහමරි ඒ ටිකත් අරන් ඇවිල්ලා හොඳ අච්චර එකක් හදාගන්න තමයි හදන්නේ. මන් දන්නවා මේක බලලා ඔයාලගෙත් කටට කෙලවුණනවා කියලා. කරන්න දෙයක් නැහැ සොරේ ළමයි. මාත් මේ පිස්සෙක් වගේ කොන්නේ මන් දන්නේ මං ජම්බු අච්චාරු වලට මාර මාසයි මගේ ෆේවරිට්. අච්චාරු හදද්දී අපි සාමාන්‍යයෙන් ලුණු කුඩු මිරිස් කුඩු ඊට පස්සේ ගම් මිරිස් කුඩු සීනි ඒව දානවනේ. ඊට අමතරව මේ විනාගිරි පොඩ්ඩක් එහෙමත් දාන්න. එතකොට මාර රසයි. ඊට පස්සේ මං කලින් vlog එකක කිව්වා මගේ vlog වලට කමෙන්ට් කරන ඊට පස්සේ මගේ channel එක subscribe කරලා තියෙන ඊට පස්සේ මගේ TikTok account එක follow කරලා තියෙන අහබ්බෙන් කෙනෙක් තෝරලා free face cream දෙකක් දෙනවා කියලා. ඉතින් මට කලින් මේක delivery දාන්න බැරි වුණා. සඳුනි මාතොට කියලා girl කෙනෙක් තමයි මේ face cream එක win කරේ. ඉතින් ඔන්න අද යාගේ face cream එක courier එකට දුන්නා. ඉතින් ඒ වගේම තමයි අද ඉඳන් දාන හැම vlog එකකටම comment කරන ඒ වගේම channel එක subscribe කරලා තියෙන සහ follow කරලා තියෙන ඕන මගේ TikTok account එක. එහෙම අහබ්බෙන් දෙන්නෙක් තෝරලා එක්කෙනෙක්ට face cream එක ගානේ දෙන්නට face cream දෙකක් free දෙනවා. ඉතින් ඔයාලට මේක ලොකු chance එකක්. රුපියල් 2500ක් වටින night cream එකක් තමයි ඔයාලට free දෙන්නේ. ඒ ටික කරලා තියලා මන් දින එකට පැස්ට් එකක් හදාගන්න තමයි යන්නේ. මං ගෙදරදී නම් ගොඩාක් දවස් වලට මේ චීස් පැස්ට් එක හදනවා. දැන් බෝඩි මේදි මට මේ වගේ දෙයක් හදාගන්න ටයිම් එකක් නැහැ. ඉතින් අද රැට මං හිතුවා හදාගන්නවා කියලා. ඉතින් චීස් පැස්ට් එකේ රෙසිපි එක මම TikTok අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයාලට එකෙන් බලන්න පුළුවන්. දැන් වෙලාව රෑ 4 විතර ඇති. ඉතින් මම දැන් ඩිනර් එකත් හදාගෙන කුස්සියස් කරන්න තමයි හදන්නේ. මේවා අස් කරලා තිබ්බට පස්සේ මට හෙට දවසේ ආයෙ අලුත් විදියට පටන් ගන්න පුළුවන්. එහෙම නැතුනොත් වෙන්නේ මේ තැන් තැන් වල වලං පිඟන් එහෙම හෙට උදේට ඒව දකිද්දී දවසම නිකන් ඉවර වෙලා යනවා වගේ. මොකද සැහැල්ලු මනසකින් දවස පටන් ගන්න බෑ. ස්කින් කෙයා කරනවා, අත් කැත වෙනවා, නියපොතු කැත වෙනවා. එහෙමයි කියලා ගෙදර වැඩ මිස් කරන්න බෑ. මේ දේවල් ඔක්කොම අත් දෙකෙන් කරන්න ඕන. එහෙම තමයි තින්නේ ගෑන් ළමයෙක්ගේ ජීවිතේ. දැන් බෝඩිම කිද්දි මෙහෙම ඒ වැරෙන්න මැරි කරලා ඉද්දිත් අපි නිකන් පැත්තකට වෙලා තැන් තැන් වල කුණු ඊට පස්සේ කුස්සියස් කරලා නැහැ බාත් รู ම් එහෙමම එහෙම ඉන්න බෑනේ. ඉතින් ලස්සනට ඉන්නවා වගේම ඒ දේවලුත් වැඩ කරගන්න හොඳට අතපය හුරු වෙන්න ඕන. දැන් මම ඒත් එක්කම බාත් รู ම් එකත් ක්ලීන් කරනවා කියලා හිතුවා. මොකද මට සතියකට පස්සේ බාත් รู ම් එක ක්ලීන් කරන්න බැරි වුණා. දැන් වෙලාව රෑ 9:00 විතර ඇති. මගේ ඇඳුම් වගේක් තිබුණා. මට දැන් මේව හොදන්න ටයිම් එකක් නැහැ. ආයෙ හෙටත් මං කෝස් එකට යන්න ඕන. ඉතින් ඒ නිසා රෑ කියලා බැලුවේ නැහැ. ඇඳුම් ටික සෝදලා තිබ්බා. මෙහි වොෂින් මැෂින් එකකුත් නැහැ මට. ඒ නිසා අතේ තමයි රෙදි හොද ගන්න වෙන්නේ. ගෙදරදී නම් මැෂින් එකට දැම්මා. විනාඩි 10කින් ආයෙම ගත්තා. අවුවට දැම්මා. ඒත් දැන් මෙහි ඉතින් සෑහෙන කට්ටක් කන්න යනවා. ඉතින් ඉවසගෙන හිමීට කරගෙන යනවා. දැන් වෙලාව රෑ 11ටත් ළඟයි. දැන් තමයි මම ඩිනර් එක ගන්න. මේ දවස්වල මම සෑහෙනවා අවුව යනවා.
මොකද කෝස් එකට යනවා ඊට පස්සේ වැඩවලට එහා මෙහා යනවා. අනිත් එක මේ හරියට මාරම රස්නෙයි. ඉතින් ඒ නිසා ස්කින් එක ඩ්‍රයි වෙලා ඩල් වෙලා සෑහෙන්න ප්‍රශ්න. ඉතින් ඒක නිසාම මම වැඩිපුර ස්කින් එක ගැන හිතනවා. මේ තියෙන්නේ අපේ ෆේවරි නයිට් ෆේස් ක්‍රීම් එක. ඉතින් මේකෙන් පිම්පල් මාක්ස් ඊට පස්සේ පිග්මන්ටේෂන් ඒ වගේම අර තැන් තැන්වල සන්බර්න් තියෙනවා නම් ඒව රිකවර් කරගන්න පුළුවන්. ඉතින් අවුවට පිච්චිලා කළු වෙලා නම් ඔයාලට සති 3ක් වගේ යද්දි ලස්සන කලර් එකක් ගන්න පුළුවන්. අනිත් එක තමයි නැචරල් කලර් එකක්. අර බ්ලිචින් ක්‍රීම් එකකින් වගේ පිච්චිලා වගේ කලර් එකක් එන්නේ නැහැ. ඉතින් මං කොච්චර අවුවේ ගියත් මාව පාරේදී දැකලා ඇති ගොඩාක් අය මම බයිසිකලෙන් අරහෙට යනවා මෙහෙට යනවා. ඉතින් ඒ කොච්චර අවුවේ ගියත් මගේ මේ කලර් එක මේ විදිහටම තියාගන්නේ මම මේ ක්‍රීම් එකෙන්. ඉතින් ඕනේ අයට පුළුවන් මේ නම්බර් එකට WhatsApp message එකක් දාලා order කරගන්න. ඉතින් පහුගිය දවස්වල delivery එක පොඩ්ඩක් පරක්කු වෙලා හැම ප්‍රශ්නයක් වුණා. ඒත් දැන් ඔන්න ඔයාලට පුළුවන් මටම message කරලා මගෙන්ම reply අරගෙන මගෙන්ම විස්තර අහලා ඔයාලට orders දාගන්න. වෙන කවුරුත් message කරන්නේ නැහැ. මම තමයි direct ඔයාලත් එක්ක message කරන්නේ. ඉතින් මෙතනින් ඉස්සරහට ඔයාලගේ orders පරක්කු වෙන එකක් නැහැ සහ ටක් ගාලා ඩෙලිවරි කරලා දෙන්න පුළුවන්. ඉතින් ෆියෝරි වයිටනින් ෆේස් ක්‍රීම් එක වගේම බොඩි ක්‍රීම් එකක් තියෙනවා. මූණ ඇඟයි දෙකම එකම කලර් එකකින් තියාගන්න පුළුවන් ඔයාලට අපේ ප්‍රොඩක්ට් එක යූස් කරලා. ඒ වගේම තව ප්‍රොඩක්ට් රේන්ජ් එකක්ම තියෙනවා. ස්ක්‍රබ් එක, ෆේස් වොෂ් එක, ඊට පස්සේ සෝප් එක, ලිප් බාම් එක. ඉතින් මේ ප්‍රොඩක්ට් වලින් ඔයාලට පුළුවන් ලස්සන ස්කින් කෙයාර් රූටින් එකක් තියාගෙන යන්න. ඔන්න ගෙදර වැඩත් ඉවර කරලා කෝස් වල වැඩ ඊට පස්සේ ස්කින් කෙයාර් ඔක්කොම කරලා ඉවර වෙලා මේ තමයි මම පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න ටයිම් එක. ඉතින් මේ වෙලාවේදී මම මගේ හිතේ තියෙන දේවල් සහ මගේ දුක් හිතෙන දේවල් හැමදේම මම මේ විදිහට ඩයරි එකක ලියලා ඒ දේවල් හිතෙන් අයින් කරනවා. මොකද ඒ දේවල් හිතේ තියාගෙන ඉද්දි මට සැනසීමකුත් නැහැ. පිටායට මාත් එක්ක අර සතුටින් ඉන්නත් බෑ. මොකද මට ටක් ගාලා කේන්ති යනවා. ඒ වගේ දේවල් ඔළුවේ තියෙද්දි අපි හැසිරෙන විදිය වෙනස්. ඉතින් ඒක නිසා මම කරන්නේ මේ විදිහට ඩයරි එකක ලියලා ඒ දේවල් එතනින් අමතක කරනවා. ඊට පස්සේ මගේ නේල්ස් මේ දවස්වල සෑහෙන සවුත් වෙනවා. මොකද කෑම හදද්දී ඊට පස්සේ වැඩ කරද්දී හැම නේල්ස් කැඩෙනවා. ඉතින් ඒක නිසා අලුත් නේල් පොලිෂ් එකක් ගන්න තමයි හදන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ හවස් වරුව ගෙවුනේ. ආයෙත් ලස්සන vlog එකකින් හම්බෙමු. එතකන් ඔයාලා පරිස්සමට ඉන්න. අනිවාර්යෙන්ම ඔයාලට දැනෙන දේවල්, හිතෙන දේවල් කමෙන්ට් කරගෙන යන්න. මේ වීඩියෝ එකේ ඉඳන් මම ඔයාලා දාන හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරනවා සහ මාව subscribe කරපු මට කමෙන්ට් කරන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් ආයෙත් ලස්සන vlog එකකින් හම්බෙමු. එතකම් පරිස්සමින් ඉන්න. බුදු සරණ දෙවියන් පිහිටවල හැමෝටම bye bye.